හෙලෝ කොමද කට්ටිය ඉතින් ඔන්න අද අලුත් වීඩියෝ එකක් ගේනවා ගොඩ දවසකට පස්සේ අද ඉතින් ගේන්නේ මගේ කූඩුවේ සතු 3 දෙනෙක් ඉන්නවා ඇවිල්ලා කොටුවට අලුතෙන් කවුද කියලා බලමු දෙන්නෙක් නම් මගේ කූඩුවේ මාසත්තුන්ගෙන් හදිච්ච පැටව එක්කෙනෙක් නම් ගෙනාපු එක්කෙනෙක් එහෙනම් ඉතින් යන් අපි වීඩියෝ එකට channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න එහෙනම් යන් අපි වීඩියෝ එකට We've been waiting for so long. We've been waiting for හරි ඉතින් යාළුවනේ මේ ඉන්නේ මගේ කුඩුවේ හැදිච්ච පැටියෙක්. මෙයා නම් චොකලට් වැදිලා තියෙන්නේ. මගේ මහසත්තු දෙන්නත් කවලම් සත්තු එකකින්ද. උන් දෙන්න එක එක පැටව කඩනවා. මදර් පැටව කඩනවා, කැප් පැටව කඩනවා. එහෙම මේ පාරේ චොකලට් පැටියෙකුයි තව පැටියෙක් ඉන්නවා. එයා නම් අනේ මන්ද කවලම්. මේ ඉන්නේ යා. තාම කල්ලි නෑ මේ. කල්ලි බින්දුවයි. S2 නිකන් රෝස පාට නිකන් කහ පාට ගතියක් තියෙන බොර ගතිය නේ පෙන්දී නම් කොහොමද දන්නේ මෙයා තමයි ඉතින් ඔය පැටිය මේ අපි එන ඉතින් අනිත් පැටියව බලමු මොකෙද්ද කියලා හරි ඉතින් යාළුවනේ මේ ඉන්නේ දෙවෙනි පැටියා මෙයා නම් පොඩ්ඩක් පොඩි කියන්නේ මේ කටුලෙඩිත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙන වැඩි කෑම කන්නේ කවන්න ඕනි මෙයාට ඒකින්ද පොඩ ඇඟෙන් පතින් හැම පොඩි මෙයා මේ තියෙන යාගේ තටු ලයින් එක එයා නිකන් චොකලට් පුල්ලි වගේ පුල්ලි කෑන්නේ කවලම් ඔය තනින් තන තියෙන්නේ තටු කළුත් තියෙනවා ගිස්ස උඩ සුදු වැදිලා තියෙන්නේ දැන් නම් ජරා වෙලා මෙයා තාම අම්මත් එක්ක ඉන්නේ මේ ඉන්නේ සතා S2 මම හිතන්නේ ලොකු වෙනකොට සුදු පාට වදීමේ එයා මෙයාගේ තාම කල්ලි නෑ බින්දුවයි එයා තමයි ඉතින් දෙවෙනි සතා අපි තුන්වෙනි සතා බලමු මේක දිග වීඩියෝ එකක් නම් වෙන්නේ හරි ගයිස් ඉතින් මේ ඉන්නේ තුන්වෙනි සතා මෙයා තමයි ගෙනාපු සතෙක් ඉන්නේ මෙයා නිකන් ටිප්ලර් වගේ ටිප්ලර්ද කෑලි සිල්ලර්ද මන්දා හරියට දන්නේ නැහැ මන්නම් ඒක මට අනේ මන්ද මෙයා පොඩ්ඩක් පැටලෙනවා කවලන්ද දන්නේ නැහැ මම හිතා ටිප්ලර් ලයින් එකක් තියෙන්නේ මේ ඇස් සුදුයි ටිප්ලර් ලයින් දන්න කට්ටිය හරියට මේක වංශය ගියාගෙන යන මම නම් දන්නේ හරියට මේක මොකද්ද කියලා ඔන්න දැන් ටිප්ලර් තමයි මේ මොකද කලින් මීට කලින් ටිප්ලර්ලා හදලා නැහැ යාගේ කල්ලි බලමු කීයක් තියෙද කියලා මම බැලුවේ නැහැ පළවෙනි කල්ලිය වැටලා දී මේක එන ගමන්ද කොහෙද මේ පිහාටු ගණන් කරලා බලන්න මේ නෑ 2 4 6 8 9 10 වෙනි එක වැටිලා තියෙන්නේ ෂුවර් එකට වෙනවා ඇති පිහාට්ට පේන්නේ නැහැ දැන් මේ අද ඊයේ වැටිලා තියෙන්නේ මේ ඉන්නේ සතා දැක්ක මෙයාගේ මුඩෙත් පිහාටුවක් හැයිලා තියෙනවා ඉතින් සතා නම් මොකක් වුණත් හොඳයි පන්නන්න එහෙම හොඳයි මේ වගේ සත්තු අලගාවක් ඉන්නවද කියලා කමෙන්ට් එකකුත් දාන්න යා. සතා මුකා වුණත් පන්නන නම් සුපිරි සතෙක්. හරි ඉතින් දැන්ට ඔච්චරයි සත්තු ඉන්නේ. ඔන්න මේක තමයි තුන්වෙනි සතා.
හරිත යාළුවනේ ඔය සතු තුන් දෙනා තමයි අලුතෙන් ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ බිද්ද එකක් බෙටව දෙන්නේ. කුඩු ඇදිච්ච එකෙක්. අනිත් එක්කනම් ගෙනාපු එක්කනේ. මං හිතන්නේ අන්තිම එක්කනා ටිප්ලර් සතෙක් වගේ. හරියටම දන්නේ නැහැ මොකද කලින් මීට කලින් ටිප්ලර්ලා හදලා නැහැ. ඔයි ඒ සත්තා හදලා නැහැ. අනිත් උන් නම් එහෙම මෙන් හදලා දෙ කියන්නේ හොඳ සත්තු හදලා තියෙනවා. පාකිස්තාන් ටෙඩි ඒ වගේ සත්තු නම් හදලා තියෙනවා. මේ ටිප්ලර් හදලා නැහැ ඒ ලයින් එකේ උන්. හරි ඉතින් අද ඔය වීඩියෝ එක තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය.